මායාවී කතාවේ මට අද කතා කරන්න තියෙන්නේ සංකල්ප ගමේ ආවට පස්සේ හිතයිෂිගේ තාත්තා ඉල්ලන දේ සහ සංකල්ප කියන දේ ගැන. ඇත්තටම මම මේ ගොඩනගෙන තේමාව ඉතාම සංවේදී සහ ගැඹුරු ගැටුම් සහිත එකක් වෙන එකක් නැහැ. හිතයිෂ් සහ සංකල්ප අතර ඇති ආදරය සහ ඒ මැදට පැමිණෙන පෞල් බාධක මෙන්ම හරීන් වැනි චරිතයකින් එල්ල විය හැකි තර්ජන මේ කතාවේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් වෙන බව නම් අනිවාර්යෙන්ම කිව යුතුයි. තර්ජනය හඳුනා ගැනීම. හිතයිෂිගේ පියා පවසන දේ හුදෙක් පියෙකුගේ විරෝධයක් පමණක් නොවෙයි. ඒ ජීවිත ආරක්ෂාව සම්බන්ධ බරපතල කාරණාවක් බව සංකල්පට තේරුම් කර දීමට නම්. ඉතින් ඇත්තටම අපිට මෙසේ කතා කළ හැකියි. ඉතින් ඇත්තටම හරීන ගැන හිතයිෂිගේ ගෙදර අය දන්නේ නැහැ. ඒකයි ඇත්ත. හැබැයි සංකල්ප මේ හැම දෙයක් ගැනම දන්නවා. සංකල්පේ හිතයිෂිට කියනවා මේ තරම් කල් මේ දේවල් සංගවගෙන හිටිය වුණත් දැන් ඉස්සරහටත් ඒ දේවල් සංගවන්න එපා කියලා. පොලිසියට වගේම ගෙදර අයටත් ඇත්ත කියන එක වටිනවා කියලා. ඇත්තටම කියනවා නම් සංකල්පගේ ආදරේ පිරිසුදුයි. ඒක අම්මටයි තාත්තටයි දැනෙන්න මේකත් හොඳ අවස්ථාවක් වෙයි. ඇත්තටම හිතයිෂි රස්සාවක් හොයාගෙන ගියා. හිතයිෂිට කරදර කරන්න හැදුවා. හිතයිෂි පහර දීමකට ලක් කරා හරින්න. ඊට පස්සේ තමයි මේ තරහ ඇති වුනේ. ඇත්තටම කියනවා නම් හිතයිෂිගේ අම්මට තාත්තට කියන්නේ මේ ගැන පොලිසියට කියලා. ඇත්තටම හරීන්ගෙන් හිතයිෂිව බේරගන්න එක ගොඩාක් වැදගත් කියලා. මොකද එහෙම බේරගන්න බැරි වුණොත් හරීන් මොන විදිහේ අනතුරක් හිතයිෂිට කරයිද දන්නේ නැහැ කියන එක මේ වෙලාවේ පැහැදිලි කරන්න කටයුතු කර ගන්නවා ඇති.